අපිට පොඩි මහන්සියක් ගන්න. මහන්සියක් ගන්න නිසා බයික් එක අපි කඩයක් ළඟින් නවත්තලා රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා ආයෙත් අපි ගමන පටන් ගත්තා. සෙම්බුවත්තු වැවට යන්න කලින් පාර නම් එච්චරම කැඩලා නෑ. ඒ පාර නම් මේ වගේ. හැබැයි සෙම්බුවත්තු වැවට යන පාර නම් පට්ටටම කැඩිලා. කාර් එක යන නම් අමාරුයි. බයික් එක යන නම් එච්චර අවුලක් නෑ. ඒත් ගැසි තමයි යන්නේ. මේ තමයි ටිකට් කවුන්ටරේ ළඟ. නිකන් බංගලාවක් වගේ ගන්නක් තියෙනවා. මොකක්ද කියලා නම් දන්නේ නෑ. මොන වුණොත් අපි මෙතනින් බැහැලා ටිකට් දෙයක් ගන්න බෑ. ටිකට් දෙකකුත් අරගෙන අපි ආයෙත් ගමන පටන් ගත්තා. කොහොම හරි සෙම්බුවත්තේ අවසානටත් අපි කොහොම හරි ආවා. මේ ඉස්සරහා තියෙන සෙම්බුවත්ත වැව. ඒ තමයි මේ. එහා පැත්තෙන් පයිනස් ගස් තියෙනවා. මාර ලස්සන. මාර view එකක් තියෙනවා. වීඩියෝ එක ෆෝන් එකෙන් කරන නිසා වීඩියෝ එක හෙල්ලෙනවා. ඒක ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. සෙම්බුවත්තට එන්න බලන් ඉන්නවා නම් කවුරු හරි. සෙම්බුවත්තේ ලස්සන ආවට පස්සේ ඒ විදිහටම තියලා සතුටෙන් විනෝදෙන් ගෙදර යන්නත් අමතක කරන්න එපා. මගේ පළවෙනි ට්‍රැවලින් වීඩියෝ එක මේක. මේකේ වැරදි තියෙනවා නම් ඒ වැරදිත් ඉස්සරහට හදාගෙන අලුත්ම වීඩියෝ වලින් ආයෙත් හම්බෙමු. වීඩියෝ එක ඉවරනකම් බලන් හිටපු හැමෝටම ස්තුතියි. ඒ වගේම ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා Facebook page එක follow කරලා YouTube subscribe කරලා පුළුවන් නම් සපෝට් එකක් දෙන්න. ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.